සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එක NLP cooking channel වෙත. අද මම හදන්න යන්නේ රුලන් වලින් ලඩ්ඩු. ඉතින් මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය තමයි රුලන් ග්‍රෑම් 125ක්, ඒ වගේම බටර් ග්‍රෑම් 50ක්, සීනි ග්‍රෑම් 75ක්, කිරි මේස හැඳි 2ක් සහ සිනමන් පවුඩර් ටිකක් මම මේ අවස්ථාවේ යොදා ගන්නවා. ඉතින් මේ සිනමන් පවුඩර් එක අවශ්‍යම නැහැ. ඔයගොල්ලන්ට ඕන නම් විතරක් මෙතනදී ගන්න. ඉතින් අපි බලමු කොහොමද මේ රුලන් ලඩු හදන්නේ කියලා. ඉතින් පෑන් එකක් ලිපේ තබා මුලින් පොඩ්ඩක් විතර බටර් ටිකක් දාලා අපි ප්ලම්ස් සහ කජු ටික දාලා හොඳට බැද ගන්න ඕනේ මේ වගේ. මේ වගේ හොඳට බැද ගන්න. ඊට පස්සේ ඒව ටික වෙනම පීකානකට දාලා අපි පැත්තකින් අරගෙන තියා ගන්න ඕනේ මේ වගේ. ඉතින් මම බැදගත්ත කාජු සහ ප්ලම්ස් ටික වෙනම පීරිසකට දාලා තියා ගන්නවා මේ ආකාරයෙන්. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තබා අපි මම ඉස්සෙල්ලා කිව්වා ඔයගොල්ලන් ග්‍රෑම් 50ක් විතර ගන්න කියලා බටර්. මේ ග්‍රෑම් 50 මම දැන් මේ පෑන් එකට එකතු කළා. පෑන් එකට එකතු කරලා මේ වගේ අපි බටර් එක දිය කර ගන්න ඕනේ. බටර් එක දිය කරගෙන මේකට අපි රුලන් ටික දාලා හොඳට බැද ගන්න ඕනේ. රුලන් ටික බැද ගන්නකොට ගොඩාක් දුමුරු පාට වෙනකම් බැද ගන්න එපා. සාමාන්‍යයෙන් මේක රත් වෙනකම් වගේ පොඩ්ඩක් කහ පාට වෙනකම් වගේ මේක හොඳට බැද ගන්න ඕනේ බටර් වලින්. මේ ආකාරයෙන් මම රුලන් ටික බටර් වලින් මේ වගේ බැද ගන්නවා. ගොඩක්ම නෙමෙයි, සාමාන්‍යයෙන් රත් වෙනකම් කහ පාට වෙනකම් පමණක් මේදී අපි බැද ගන්න ඕනේ. මේ වගේ. මේ වගේ අපි හොඳට බැද ගන්න ඕනේ රුලන් ටික. ගොඩක්ම මේ අවස්ථාවේදී මට කියන්න ඕනේ ගොඩක්ම ගෑස් එක වැඩි කර ගන්න එපා. සාමාන්‍යයෙන් මධ්‍ය ප්‍රමාණයේ ගෑස් එක දාලා රුලන් ටික පොඩ්ඩක් කහ පාට වෙනකන් මේ වගේ වෙනකන් අපි හොඳට රුලන් ටික බැද ගන්න ඕනේ. ඊට පස්සේ අපි සීනි ග්‍රෑම් 75 අපි දා ගන්න ඕනේ. මේ වගේ සීනි ග්‍රෑම් 75 දාලා හොඳට කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ අපි අර බටර් දාලා බැදගත්ත ප්ලම්ස් සහ කජු ටික දාලා සහ ඕගලන්ට අවශ්‍ය නම් පමණක් කුඩු ටිකකුත් දාලා හොඳට මේ වගේ බැද ගන්න. රුලන් එකට දාලා හොඳට මේ වගේ මධ්‍යම ප්‍රමාණයේ ඉන්දර යටතේ බැද ගන්න. මේ වගේ අඩු ගින්දර යටතේ අපි මේ රුලන් එක බැද ගන්න ඕනේ මේ වගේ.
වගේ අපිට ඊට පස්සේ අපි මේකට කිරි මම කිව්වා ඔයගලන්ට කිරි මේස හැඳි දෙකක් විතර දාගන්න කියලා. ඉතින් මම මේ අවස්ථාවේදී කිරි මේස හැඳි දෙකක් විතර දාගෙන අපිට මේ වගේ බෝලයක් හදාගන්න පුළුවන් වෙන විදිහට මේ මිශ්‍රණය හදාගන්න ඕනේ මේ ආකාරයෙන්. දැන් එතකොට ඔයගලන් පොඩ්ඩක් අතට අරන් බලන්න මේකෙන් අපිට බෝලයක් හදන්න පුළුවන්ද කියලා. එතකම් අර කිරි ටික දාලා අපි මේ මිශ්‍රණය හදාගන්න ඕනේ. දැන් ඔයගලන්ට පේනවා ඇති මම මේ හදාගත්ත පදම හරි. දැන් මම යන්නේ මේ බෝල අග්ගලා හදාගන්න. රුලන් රණ්ඩු හදාගන්න තමයි මම මේ අවස්ථාවේදී යන්නේ. ඉතින් ඕගලන්ට පේනවා ඇති මම මේ තියෙන්නේ මම හදාගත්ත රුලන් ලඩු. ඉතින් හරිම රසයි. ඉතින් ඕගලන්ත් හදන්න මේ රුලන් ලඩු. ඉතින් මේකට ගොඩක්ම ද්‍රව්‍ය අවශ්‍ය නැහැ. ඕගලන් රුලන් තියෙනවා නම් බටර් ටිකක් තියෙනවා නම් අපිට ඉක්මනින්ම හදාගන්න පුළුවන් රස හවසට තී බොන්න හදාගන්න පුළුවන් රස කෑමක් තමයි මේ රුලන් ලඩු කියන්නේ. ඉතින් බලන්න මම හදපු රුලන් ලඩු ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න හරිම රසයි. ඒ වගේම කුණ කෑමක්. ඉතින් මම ඔයගොල්ලන්ගේ ඉල්ලා සිටිනවා මගේ YouTube channel එක like කරන්න ඒ වගේම subscribe කරන්න කියලා. ඉතින් ඔයගොල්ලොත් මේ වගේ රුලන් ලඩු හදලා බලන්න.